ගයිස් ටින් අංක ගන්න IRD එකට දුහපු කාලේ ඉවරයි. ඔන්න IRD එකෙන් අලුත් ෆීචරයක් ගන්නලා තියෙනවා ඒගොල්ලොන්ගේ වෙබ්සයිට් එකේ මේ ටින් අංකය ඔන්ලයින් විදියට අපිටම බලා ගන්න පුළුවන් විදියට. එhmenan ගයිස් වීඩියෝ එකට ගිහිල්ලා බලමු කොහොමද මේ ටින් අංකේ ඔන්ලයින් අපිව බලාගන්නේ කියලා. මෙතනදී ඔයාගේ බ්‍රවුසර් එකට ගිහිල්ලා එතන නිකන් උඩින් සර්ච් කරන්න IRD කියලා. එතකොට මේ ඔයා යනවා ඒගොල්ලොන්ගේ වෙබ්සයිට් එකට. ගියාට පස්සේ ඔයාට දැක ගන්න පුළුවන් මෙන්න මේ access to e-service කියන එක. අන්න ඒක ටච් කරලා ඇතුළට යන්න. ගියාට පස්සේ ඔයාට මේ විදිහට තමයි බලා ගන්න තියෙන්නේ. එතන පල්ලෙහාට ගත්තම මෙතන තියෙන ටැබ් වලින් දෙවෙනි ටැබ් එක අලුත් ෆීචර් එකක් විදිහට මේ new කියලා රතු පාටින් highlight කරලා තියෙන්නේ. එතන තියෙනවා මෙන්න මේක type වෙලා verify authenticity of registration කියලා. අන්න ඒක ටච් කරලා ඇතුළට යන්න තියෙන්නේ. ඒක අපිට අර කලින් වෙනද බලා ගන්න තිබ්බේ නැහැනේ. ඒක තමයි අලුතෙන් ආපු ෆීචර් එක. ඒ ගියාට පස්සේ ඔයාලට පේනවා මේ වගේ ටැබ් එකකට එනවා. එතෙන්දී ඔයාලා ටච් කරන්න ඕනේ verify registration කියන එක. verify registration එක ටච් කරලා ඇතුළට ගියාට පස්සේ මෙන්න මේ විදියට තමයි මේ ටැබ් එක බලා ගන්න තියෙන්නේ. ඔයාගේ ලැප් එකක් නම් ඒක සම්පූර්ණ ස්ක්‍රීන් එකේ පේනවා. ෆෝන් එකේ බලන විදියට තමයි මේ විදියට පේන්නේ. මෙතනදී entity එකක් select කරන්න තියෙනවා. එතන වාගේ NIC එක touch කරලම තියන්න කොහොමද default එන්නේ NIC එක. ඊට පස්සේ වාගේ එහා පැත්තේ කෙරෝලේ තියෙනවා වාගේ ID එක NIC එක type කරන්න. මේ විදිහට ඔයාලා type කරගත්තට පස්සේ වාගේ NIC එක ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන පල්ලෙහා තියෙනවා OTP එක ගෙන්න ගන්න ඔප්ෂන්ස් දෙකක් දීලා. ඔයාගේ email address එක හරි mobile phone number එක හරි. එතනදී වැඩිපුරම ලේසි mobile phone number එක දෙන එක. මෙතනදී මෙහෙම mobile phone number එක මෙතන type කරගන්න. type කරගෙන ඔයාලට එතනින් search කරන්න තියෙන්නේ. search කරාට පස්සේ මෙතන pop up වෙනවා message එකක් OTP sent successfully කියලා. ඒක ඕකේ කරලා මේ ටික වෙලාවක් යද්දී අපිට pop up වෙනවා notification එකක් IRD එකකින් එන SMS එක. අපි බලමු කොහොමද SMS එක තියෙන්නේ කියලා. ඒ pop up වෙච්ච SMS එකට ගියාට පස්සේ අපිට මෙන්න මේ විදිහට අපේ OTP එක බලන්න පුළුවන් IRD එකකින් එවලා තියෙන. එතනදී ඔයාගේ OTP එක මෙතන මැද්දට වෙන්න තියෙන්නේ. අන්න ඒ OTP එක මත තියාගෙන enter OTP කියන තැන හරියට ආපු OTP එක type කරාට පස්සේ මෙතන එනවා OTP verified successfully කියලා. ඒක okay කරාට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන search කියන තැනින් search කරන්න. search කරාට පස්සේ එතනින් කිලින්ම display වෙනවා අපේ ටින් අංකේ. අර වෙනදා වගේ බොරුවට IRD එකට නිවාඩු දාගෙන ගිහිල්ලා එතනට ID card එක තියලා බොරුවට පොලිමේ ඉඳලා ටින් අංකේ ගන්න අවශ්‍ය නැහැ. දැන් online අපිටම බලා ගන්න පුළුවන්. එතන මේක මාරුම වාසිය අපිට. එහෙමනම් මේක දැනගන්න යාළුවන්ට share කරන්න, comment එකක් දාලා ඔයාගේ අදහසත් මේකෙන් comment කරගෙන යන්න. ඒ වගේම like එකක් දාලා follow කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් guys ගිහිල්ලා එන්නම්. peace.